ඔයගොල්ලන්ටම දැන් මම ඔයගොල්ලන්ට වචන දෙකක් දැන් කියන්න හදනේ මේ different meaning different spelling හැබැයි same sounding එක එන්නේ. so දැන් මේ ඉස්සෙල්ලාම වචන තමයි ku c double o ku c double o ku කියන්නේ මේ so 6 to 8 weeks වෙන්නකොට ආගේ නැත්නම් චූටි ළමෙක් වගේ මේ throat එක like so ඒගොල්ලන්ට කතා කරන්න බැරි නිසා ඒගොල්ලන්ගේ throat එකත් එක්ක වචන හදන like වචන like short vowel sounds හදනවා like ආ ඌ ඊ ඈ ඒ වගේ මේ ඒ වචන හදනවා. ඒකට තමයි ku කියන්නේ. ku. හරිද? ඊට පස්සේ මම ඔයගොල්ලන්ට example එකක් දෙන්න හදන්නේ. මේ example එක තමයි The child is cooing at her mother. The child is cooing at her mother. හරිද? So මේකේ cooing කියන්නේ හැමදාම ing මේ form එක කරන්නකොට forming වෙන්නකොට like so ඉස්ලාම අපි බලමු play ඊට පස්සේ ing එක ගන්නක වෙන්නකොට playing එන් කියන්නේ මොන හරි continuous වෙනවා නම් නැත්නම් ඒ වගේ වචනයක්. so cooing කියන්නේ the child is continuing what they are doing. so like the child is smiling and cooing at her mother. ඒ වගේ. හරිද? දැන් අනිත් වචන තමයි coo c o c so ඉස්සෙල්ලාම තමයි c u c k o o c u c k o o කූ ඒක මේකේ මීනින් එක තමයි කව හරි එනර්ජෙටික් වෙනවා නම් ක්‍රේසි වෙනවා මම් වගේ මොන හරි එකක් ඒකට තමයි කුකු කියන්නේ. so අදත් ඉස්කෝලේ මගේ යාළුවා මට කුකු කිව්වා. ඒක නිසා මම කුකු ගියා නිසා ක්‍රේසි එනර්ජෙටික් විදියට ගියා නිසා මගේ යාළුවා මට කුකු කිව්වා. ඊට පස්සේ මගේ මේ example එකක් දෙන්න මම ඔයගොල්ලන්ට. මේ example එක තමයි මම ඔයගොල්ලන්ට දෙන්න හදන්නේ. The math test was so hard, I went cuckoo. The math test was so hard, I went cuckoo. හරිද? hard වගේ so hard මොන හරි hard වෙනවා නම් ඒකට තමයි කියන්න පුළුවන් cuckoo කියලා. because hard නේ. ඒක නිසා ඔයාට crazy යනවා වගේ because hard නිසා ඒකට තමයි cuckoo කියන්නේ. මට මේ ඉච්චරයි දැන් කියන්න තියෙන්නේ. ඔක්කොටම හොඳින් ඉන්න පරිස්සම් ඉන්න මේ වචන දෙක මේ ඔයාගේ ඔළුවේ තියාගන්න. so ඉච්චරයි කියන්න තියෙන්නේ. ඔක්කොටම හොඳින් ඉන්න පරිස්සම් ඉන්න බුදුසසුන දෙයි පිටයි. bye